අයිබෝන් යාළුවනේ ඔයාලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා. ඉතින් අද මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ ෆිෂ් ෆිලේට් කොහොමද ලේසියෙන් හදාගන්න කියලා. එකතු වෙන්න මගේ වීඩියෝ එකත් සමගින් අවශ්‍ය දේවල් මම ඔයගොල්ලන්ට මේ සඳහන් කරලා තියෙනවා. හරිම ලේසි පහසුවෙන් අපි බලමු මේක කොහොමද හදාගන්න කියලා. ඒ වගේම මතක් කරනවා ඔයා තවමත් මාව subscribe කරලා නැතිනම් subscribe කරන්න ළඟින්ම තියෙන bell button එක touch කරලා තියාගන්න මගේ ඊළඟ වීඩියෝ එක ඒ සැනින් ඔයාලට ලබා ගන්න. එහෙනම් ඉතින් යමු වීඩියෝ එකට. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මම ඔයාලට සඳහන් කරලා තියෙනවා. boneless fish තමයි මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලා කටු ඉවත් කරගත්තු fish මේකට ගන්න. ඊට පස්සේ හොඳින් හොදලා පැත්තකින් තියාගෙන ඒකට දෙහියුස් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට black pepper, salt සහ cumin powder එකතු කරනවා. ඒ වගේම ලුණු, බිත්තර දෙකක් සහ පාන් පිටි කප් කාලක් එකතු කරගන්නවා. ඉතින් මම එකතු කරගත්තේ පාන් පිටි නෙවෙයි oats පිටි තමයි. මොකද gluten free වලට හරියන්න තමයි මම හදාගත්තේ. ඔයාලා gluten free අවශ්‍ය නැතිනම් සාමාන්‍ය පාන් පිටි වලට මේක එකතු කරලා හදාගන්න පුළුවන්. ඉතින් මම ඒ වගේම මේකට පාවිච්චි කරන bread crumbs එක gluten free වලට හරියන bread crumbs එක තමයි. ඔයාලට පුළුවන් normal bread crumbs එක පාවිච්චි කරන්න. මේ තියෙන්නේ ලුණු ගම්මිරිස් සහ සූදුරු කුඩු ඒ වගේම දෙහි එකතු කරගෙන ඉවර වෙලා කලවම් කරගත්තු fish ටික තමයි. ඊට පස්සේ මම මේකට බිත්තර දෙක එකතු කරනවා. බිත්තර දෙක එකතු කරලා හොඳින් කලවම් කරගෙන ඊට පස්සේ තමයි මම ඒකට පාන් පිටි එකතු කරගන්නේ. ඉතින් ඔයාලා දැක්ක දැන් මම කොහොමද කලවම් කරගත්තේ කියලා. ඉතින් මේ තියෙන්නේ gluten free bread crumbs එක තමයි. ඔයාලට පුළුවන් normal bread crumbs එක පාවිච්චි කරන්න. අපි කලින් හදාගත්තු fish ටික දැන් මේ bread crumbs එකට හොඳින් තවර ගන්නවා. දෙපැත්ත තවරගෙන තමයි බැදගන්නේ. ගැඹුරු තෙලේ තමයි මේක බැද ගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් bread crumbs ගෙදරත් හදාගන්න. පාන් වලින් oven එකේ ටිකක් roast කරලා ඊට පස්සේ grind කරගෙන grinder එකෙන් ඔයාලට පුළුවන් bread crumbs ගෙදර හදාගන්න. එහෙම නැතිනම් කඩෙන් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම fish ටික ඔක්කොම දැන් bread crumbs වල තවරගෙන ඉවරයි. ඊට පස්සේ මම මේක ගැඹුරු තෙලේ බැද ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් පොල් තෙල් එහෙම නැතිනම් vegetable oil ඕනම තෙල් වර්ගයකින් මේක බැද ගන්න පුළුවන්.
ඔන්න ඉතින් ෆිෂ් ප්ලේට් එක බැදගෙන ඉවරයි. ඔයාලා දැක්කා. හරිම ලේසි පහසුයි වැඩක් නැහැ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි කියලා. එහෙනම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් මගේ වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන මගේ ආදරණීය යාළුවන්ට ගොඩක්ම ආදරෙයි. පරිස්සමින් ඉන්න යාළුවනේ. තවත් රසබර වීඩියෝ එකක් අරගෙන එනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගිහින් එන්නම්. Thank you for watching my video. God bless you all.